බැලුවාම මේ 10 දෙනාගෙන් 5 දෙනෙක්ම සබරගම පළාතේ. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සබරගම අධ්‍යයනශේ කතිකාචාර්යවරයෙක් සහ බාහිර කතිකාචාර්යවරයෙක් දෙන්නෙක් ඉන්නවා මේ ඇතුලේ. එතකොට මේක නිසාම මම දන්නේ කොහොමද අපිට හිතුණා මේ සින්දුව අපි මෙතෙක් විවිධ අවස්ථාවල මෙහාවට අපි ඉදිරිපත් කළ නැති ගීතයක් අපි බොහොම කැමති ගීතයක් ප්‍රදීප් කුඩාරච්චි සංගීතවත් කරපු ගීතයක් ගීතේ රචකයා මෙතන ඉන්නවා. උඩ අමතන කියන්නේ දැන් නැහැ. ලයනල් රන්ලන් වෙනින් වැඩිම ගීත ගන්නවා ලියපු කෙනා එතුමා ඉන්දිර මහත්තයා අපේ සිසිල් සාරායක මහත්මයා. එතුමා තමයි මේ ගීත ගන්න කියලා දුන්නේ. තාත්තලා අභාවයෙන් පස්සේ ලියපු ගීතයක් ඒක තමයි විශ්වාසයෙන් කියන්නේ සබරගම ගෑවි ගෑවි වගේ නේද? පස්නායිලයි සබරගම වල නිකන් ගෑවි ගෑවි දෙන්නේ සමහර කෙනා ගමුද කොළඹ අවිස්සයි. මේ සිද්දයියම කියනනේ මම කියන්නේ එහෙම කියනවා. හරි. දැන් මේ සබරගම සම්ප්‍රදායට අඩුවෙන් අහන්න දකින්න ලැබෙන දැන් උඩරට දකින්නවා පහතරට අංග දකින්නවා ඒ ගායනාවන් අහනවා. මේ අඩුවෙන් අහන්න ලැබෙන අඩුවෙන් බලන්න ලැබෙන සබරගම සම්ප්‍රදායේ නිර්මාණය තමයි අපි බලන්නේ. මේ සුවඳැල්යාය